Wi-Fi ගොඩක් ස්ලෝ වෙලාද? ඔයා YouTube එකේ වීඩියෝ එකක් බලද්දී එහෙම නැත්නම් ගේම් එකක් එහෙම ප්ලේ කරද්දී මෙන්න ස්ටේබල් නැද්ද? Hello friends සාදරයෙන් පිළිගන්නවා IST YouTube channel එකට හැමෝම. ඉතින් අද මම අරන් ඇවිල්ලා තියෙන ගොඩක් අය මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් කළා තියෙන සහ ගොඩක් කට්ටිය කතා වෙන ගොඩක් කට්ටිය මගේ මැසේජ් කරලා තාලා තිබ්බා. අපි පාවිච්චි කරන Wi-Fi එකේ ගොඩක් ස්ලෝ වෙලා. ඒ වන් නැත්නම් ඉන්ටර්නෙට් ස්පීඩ් එක ගොඩක් අඩුයි. ඉතින් අද මම හිතුවා ඒ ගැන කතා කරන්න. ඉතින් ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ මේක වෙන්නේ මේගොල්ලෝ දාන පැකේජ් එක නිසා කියලා. එහෙම නැත්නම් ඒගොල්ලෝ ඒ කියන්නේ Wi-Fi එක පාවිච්චි කරන නෙට්වර්ක් ප්‍රොවයිඩර් ගේ ප්‍රශ්නයක් නිසා කියලා. ඉතින් ඔයා දන්නවද 80%ක්ම සාමාන්‍යයෙන් මේ Wi-Fi එකේ ඔය සිග්නල් ස්ලෝ වෙන්නේ. එහෙම නැත්නම් ඉන්ටර්නෙට් ස්පීඩ් එක අඩු වෙන්නේ. ඔයාම කරන පොඩි මිස්ටේක් නිසා තමයි 80%ක් විතර මේ ප්‍රශ්නට මුහුණ දෙලා තියෙන ලංකාවේ ඉන්න ගොඩක් කට්ටිය. ඉතින් අද මම කියලා දෙනවා ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දැනට පාවිච්චි කරන Wi-Fi එක ස්ලෝ වෙලා නම් ඒක ටිකක් ස්පීඩ් කරගන්න විදිහක් සහ ගොඩක් කට්ටිය මේ වෙද්දි මුහුණ දෙලා තියෙන ප්‍රශ්න සහ ඒවට පොඩි විසඳුම් කිහිපයක් මම අද කතා කරනවා. ඒ වැඩි කතා ඕනේ නැහැ අපි යම් වීඩියෝ එකට. ඉතින් ලොකු දේවල් කතා කරන්න කලින් මම ඔයාලට සරල ස්ටෙප් එකක් කියලා ඉන්නම්. ඔයාලට මේ පේන වීඩියෝ එක රවුටර් එක ඉස්සෙල්ලාම ගන්න. ඉතින් ගොඩක් කට්ටිය මේ වෙද්දි පාවිච්චි කරන ලංකාවේ බහුතරයක් පාවිච්චි කරන ඩයලොග් රවුටර් ගන්න නැත්නම් මොබිටල් රවුටර් එක. ඉතින් ඔයාගෙත් මේ රවුටර් එක තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහා බලා ගන්න පුළුවන් රීස්ටාර්ට් බටන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මොකක් හරි හදුන් කුරක් හරි මොකක් හරි පොඩි කෝටු කෑල්ලක් පාවිච්චි කරලා ඩැමේජ් වෙන්නේ නැති වෙන්න මෙතන පොඩ්ඩක් ඩොට් එක ඔබන් හිටියට පස්සේ මේක රීස්ටාර්ට් වෙනවා. ඉතින් පළවෙනි ස්ටෙප් එක තමයි ඒක. ලොකු දේවල් කරන්න කලින් මේ පොඩි ස්ටෙප් ටික කරලා බලන්න ගොඩක් වෙලාවට මේක හරියන්න පුළුවන්. ඉතින් ගොඩක් අය රවුටර් එක පාවිච්චි කරාට මම හිතනවා 90%ක් විතර දෙනා මම දැන් මේ කියන දේ දන්නේ නැහැ රවුටර් එකක් පාවිච්චි කරාට. ඉතින් රවුටර් එක සාමාන්‍යයෙන් අපිට රවුටර් එකේ ටයිප් වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ගන්න ඕනම රවුටර් එකේ ටයිප් වර්ග දෙකම තියෙනවා. ඉතින් ටයිප් වර්ග දෙක තමයි 2.4 GHz සහ 5 GHz කියලා කියන්නේ. ඉතින් බය වෙන්න එපා. ඔයා දැන් පාවිච්චි කරන රවුටර් එකෙන් මේ ටයිප් වර්ග දෙකම ඉන්ක්ලූඩ් වෙලා ඉන්නේ රවුටර් එක ගන්නකොටම ඔයා. ඉතින් අපි දැන් කතා කරමු මොකද්ද මේ 2.4 GHz සහ 5 GHz කියන්නේ කියලා. ඉතින් මම දැන් පාවිච්චි කරන ඩයලොග් රවුටර් එකක්. ඉතින් මම දැන් ඒ නිසා ඩයලොග් රවුටර් එක මගේ උදාහරණයට මම ඔයාලට මේ කියලා දෙන්න. ඉතින් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා රවුටර්ස් නම්බර්ස් දෙකක්. මෙතන ඩයලොග් 4G 626 සහ ඩයලොග් 4G 626 5 කියලා තියෙනවා. ඉතින් පළලට තියෙන්නේ ඩයලොග් 4G 626 කියලා. ඉතින් අන්න මේක තමයි මම ඔයාලට කලින් කිව්වා නේද 2.4 GHz කියලා තියෙනවා කියලා. ඉතින් මේ පළවෙනි එක තමයි මේ 2.4 GHz කියන්නේ. ඊට පස්සේ එතන ආයෙ තියෙනවනේ dialog 4G 626 5 කියලා නම්බර්ස් හතරක් එකක්. ඉතින් අන්න එක තමයි 5 GHz කියලා කියන්නේ. ඉතින් අපි දැන් බලමු මේ දෙකෙන් මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා. මම ඉස්සෙල්ලාම router එක connect කරන්න යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ connect කරන device එකේ router එකේ නම් දෙකම පෙන්නනවා. ඉතින් ඔයාලට චුට්ටක් කරලා scan කරලා පස්සේ බලන්න පුළුවන්. දැන් මගේ පෙන්නනවා සාමාන්‍යයෙන් router එක connect කරන්න යනකොට 626 සහ 626 5 කියලා. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් හිතලා නැද්ද මේ මොකද්ද මේ දෙකක් පෙන්වන්න කියලා. ඉතින් මෙන්න මේක තමයි වෙනස මම ඔයාලට කියලා දෙන්න දැන් මොකද්ද කියලා. ඉතින් මේ 626 කියන්නේ මම ඔයාලට කලින් කිව්වා 2.4 GHz කියලා. 2.4 GHz කියන එකෙන් වෙන්නේ ඔයා හිතන්නක router එකක් මොකක් හරි device එකකට connect කරනවා. මෙන්න මේ 626 දැන් මම connect කරනවා නම් 626 කියන router name එකෙන් කනෙක්ට් කරලා පස්සේ මට පුළුවන් මේ රවුටර් එකෙන් ලොකු ඒරියා එකක් කවර් කරන්න. ඒ කියන්නේ අපේ ගෙදර සම්පූර්ණ ඒරියා එක කවර් කරන්න පුළුවන් සහ මට හිතනවා මම කාමර දෙක තුනක් පිටිපස්සේ ඉන්න එකේ රවුටර් එක තියෙන කාමර දෙක තුනක් ඉස්සරහයි. ඒත් කිසි ප්‍රශ්නයක් නැතුව මට රවුටර් එකේ සිග්නල් ගන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයකට තියෙන මෙන්න මේ 2.4 GHz කියන නෙට්වර්ක් එක යටතේ රවුටර් එකෙන් data use කරනකොට නෙට්වර්ක් ස්පීඩ් එක ගොඩක් ස්ලෝ වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. නෙට්වර්ක් ස්පීඩ් එක ගොඩක් ස්ලෝ වෙනවා. මේ 2.4 GHz කියන රවුටර් ස්පීඩ් කියන රවුටර් නෙට්වර්ක් එක යටතේ data use කරනකොට. ඉතින් ඊට පස්සේ තව තියෙනවා මෙතන මේ මම ඔයාලට කලින් කිව්වා වගේ dialog 4G 226 5 කියලා එක. ඉතින් මෙන්න මේකෙන් මම කලින් කිව්වාගේ මේක තමයි මේ 5 GHz කියලා කියන්නේ. ඉතින් මේකෙන් ඔයාලට ලොකු ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් ගේම්ස් ප්ලේ කරනවා නම් එහෙම නැත්නම් ෆිල්ම් එකක් ඔයා බලනවා නම් ලොකු හොඳ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ ඔයාලට මේක ලොකු කවරේජ් එකකට පාවිච්චි කරන්න බෑ. කියන්නේ ලොකු ඒරියා එකකට මේ කවරේජ් එක ගන්න බෑ. ඒත් එක්කම ඔයාලට මේක හොඳට ස්පීඩ් එකෙන් පාවිච්චි කරනවා. රවුටර් එක ළඟ තියාගන්න ඕනේ. ඒ කියන්නේ කාමරේ වගේ රවුටර් එකක් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. රවුටර් එක වෙන කාමරයක තියෙනවා නම් ඔයාලට නෙට්වර්ක් ස්පීඩ් එක ගොඩක් ස්ලෝ වෙනවා. ඉතින් මම කලින් කිව්වේ 2.4 එකේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. රවුටර් එක ඔයාලට ඕන තරක තියා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි නෙට්වර්ක් ස්පීඩ් එක ටිකක් ස්ලෝ. මේ 5 GHz යටතේ රවුටර් එක පාවිච්චි කරනවා නම් ඔයාලට රවුටර් එක ළඟම තියාගන්න වෙනවා. ඒ කියන්නේ නෙට්වර්ක් ස්පීඩ් එක හොඳට ගන්න පුළුවන්. රවුටර් එක ළඟම තියාගත්තොත් ඉතින් ඔන්න ඕක තමයි ගොඩක් කට්ටිය දන්නේ නැති කාරණාව. ඉතින් ගොඩක් කට්ටිය දන්නේ නැතුව මේ දෙකම කනෙක්ට් කර බලනවා සිග්නල් නැහැ අරකයි මේකයි කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ normal සාමාන්‍ය day to day life එකේ ඔයා router එකක් පාවිච්චි කරනවා නම් ඔයා normal social media වලට වගේ පාවිච්චි කරනවා මේ 2.4 GHz කියන එක යටතේ පාවිච්චි කරන්න. එතකොට ඔයාලට සාමාන්‍ය ලොකු දුරක වගේ වත්ත පිටිය වගේ ඉඳලා වුණත් router එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කාමරේ වගේ දකන ගේම් එකක් play කරනවා නම් එහෙම නැත්නම් PC එක වැඩ මොකක් හරි කරනවා නම් website design නැත්නම් film එකක් වගේ බලනවා නම් ඔයාලට පුළුවන් මේ 5 GHz යටතේ router එක පාවිච්චි කරන්න. ඉතින් ඔයාලට හරිම සරලයි වැඩි දෙයක් කරන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන්නේ router එක connect කරනකොට
ඒ අදාළ කරන්න නම සිලෙක්ට් කරලා පාස්වර්ඩ් එක ගහන්න. ඉතින් ඔයා මේක ඔයිතන්න ගාමක ඩෙස්ක්ටොප් එක කනෙක්ට් කරනවා කියලා ඩේටා කේබල් එක කරා. එතකොට ඩෙස්ක්ටොප් එකෙන් ගන්න ඔයාගේ රවුටර් එකෙන් කෙලින්ම ගන්න 5G එක කියන්නේ 5 GHz තමයි ගන්න. ඒතකොට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා සාමාන්‍ය ෆෝන් එකේ වැඩ කරනවා නම් තමයි මම කලින් කිව්වා වගේ මෙතනින් මොඩල් එක තෝරලා දෙන්න ඕන හරියටම ඔයාලට අවශ්‍ය කරන ස්පීඩ් එක මොකක්ද කියලා. ඉතින් ඊට පස්සේ ගොඩක් අය කරන ලොකු මිස්ටේක් එක තමයි මෙන්න මේ රවුටර් එකේ තියෙන ඇන්ටනා දෙක ඒගොල්ලෝ වයින් කරලා තියෙනවා. ඉතින් ගොඩක් අය දෙනවා මේ ඇන්ටනා දෙක වැඩක් නැහැ. ඇන්ටනා දෙක තිබ්බන්න නැතත් මේ QT ඇන්ටනා දෙකකින් පුළුවන් සිග්නල් අදලා ගන්න කියලා. ඉතින් ඒක කරන ලොකු මිස්ටේක් එකක් ඕගොල්ලෝ. මොකද මේ ඇන්ටනා දෙක තියෙන්නේ මේ රවුටර් එකේ සිග්නල් අදින්න ගොඩක් වෙලාවට. ඉතින් ඔයා පොඩ්ඩක් චෙක් කරලා බලන්න මේ ඇන්ටනා දෙක ඔයා දැන්ටම ගලවලා තියෙන කෙනෙක් නම් රවුටර් එකේ. ඉතින් ගොඩක් කට්ටිය ඇන්ටනා දෙක දාලා පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ ඇන්ටනා දෙක ගලවලා තියෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඇන්ටනා දෙක දාලා පොඩ්ඩක් රවුටර් එක ආයෙ පාඩක් නෙට්වර්ක් ස්පීඩ් එක චෙක් කරලා බලන්න. ඔයාලට කලින්ට වඩා හොඳ ස්පීඩ් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අද මම ලොකු දේවල් කතා කරේ නෑ. මම හරිම සරල ස්ටෙප් ටිකක් තමයි ඔයගොල්ලන්ට කියලා දුන්නේ. ඉතින් ගොඩක් කට්ටිය මේ වේදී දන්නවා වෙන්න පුළුවන්. දන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. ඒ නිසා වගේ දන්නේ නැති යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් හැම වෙලේම රවුටර් එක ස්ලෝ කියලා ඉන්න යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මෙයාට මේක ෂෙයා කරන්න. ඉතින් වීඩියෝ එක හොඳට හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් රවුටර්ස් ගැන එහෙම නැත්නම් ඔය ටෙක් සම්බන්ධයෙන් මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. පල්ලෙහෙන් මම ඔක්කොම රිප්ලයි කරනවා සහ ගොඩක් කට්ටියගේ රික්වෙස්ට් එක අනුව මම ඊළඟ වීඩියෝ එක අරගෙන එනවා. තියෙන අදට කියලා නෝටස් සුබ දවසක්.